අන්න බලන්න ලොලෝ. අනේ මොකද ලොලෝ? අන්න බලන්න සඳ. අනේ අම්මේ සඳ. සඳෙන් පළුව බීම. අනේ අම්මේ සඳෙන් භාගයක් බීම. අන්න පුතේ සෝමපාල අයියත් ඇවිල්ලා. අනේ අම්මා නම්බර මේ පුතේ දයාවතියක වජිරිනෝ. රත්තරන් අයියා. රත්තරන් මල්ලි. දෙමුඩ නිකන් රම්පුටන් විසිකන එක. මට හොඳයි. දෙමුඩ නිකන් චූම් කාල්ල රම්පෙට පොල් විසික. එහෙනම් කියමු බා. ඒ පාරේ දෙමුඩ නිකන් රම්පුටන් විසිකන එක. එහෙනම් නංගේ. අනේ අම්මෝ පරණ කෑල්ල. පරණ කෑල්ල මතක්. අනේ අම්මේ ඒ පරණ නම්බර එකට ගියානේ. අනේ අම්මේ ඒක නම්බර එකටම ගියා. එහෙම රත්තරන් අයියා. රත්තරන් මල්ලි. ඒක නෙමෙයි පුතේ. ඔව්. අලුත් එකක් තියෙනවා. එහෙනම් මොකද අලුත් එක? අලුත් සීමාලියක් තියෙනවා. මොකද අලුත් එක? අලුත් සීමාලියක් තියෙන පුතේ බාල හොඳටම කියාගෙන. ගියහම් බලන්න. ගියහම් බලන්න. මාටරගගේ ඉන්න කිකිලිගේ පැටියා. තල්ල සුදුයි වෙල්ලේ ගෝමඩ කැටියා. නම්බර 1යි. යන්නේන ලොරි වෑන් නවතාගෙන සිටියා. අම්මෝ. මිනිනොකයි මාටර කිකිලිගේ පැටියා. අනේ අම්මේ නියමයි. ඔන්න බයේ ඔය නාමල නෙලාවරෙන්. අත්තවින්දයි ගහ උගුලන් ගෙදරව. අනේ අම්මේ ඔය යෝදෙද්ද? කැලණිගගේ ලොරි යනවද බලාවරෙන්. සාදුකාදරී ලොරියක නැගිවාරේ. නුවර ඉඳන් එන හොඳ ලස්සන තරුණි. බස් එකකින් ඇවිත් පිට කොටුවට පැමිණි. ඇස් දෙක පල්ලා දැක්කම මට කෙලහැලුනි. බස් එක පිටින් උස්සන් යන්නට හිතුනි. යාකෝ පුදුමා. අනේ ලොලෝ. ඒක හරියන්නේ නැද්ද? එහෙම නෑ ලොලෝ. ඒක මේ රත්තරන් අයියේ. එහෙනම් මේ කට්ටිය වටේට වට වෙලා ඉන්නදී බුදුහාමේ මොකෝ මේ දෙන්නේ මැද්දට වෙලා කරන්නේ. යකෝ මැද්දට ලගා ඉහෙදිය මංගලේ. මේ දෙන්න බට්ට පනිනවද? නෑ යකෝ කසාද බැඳලා. බුදුහාමේ කවුද යකෝ අපරාධ කළේ? යකෝ අපරාධයක් නෙමෙයි කසාද බැඳලා තියෙන්නේ. දෙන්නක එකට බන්ධන එක අපරාධයක් නෙමෙයි. යකෝ බන්ධනයක් කරලා තියෙන්නේ. ඔව්. මූණට මූණ කරලා. ඔව්. බලියා බලා තියෙන්නේ. මොකද්ද? ඒ වනේ මේ රත්තරන් අයියේ. එහෙනම් ඔය මොකද ඔය ගානේ? අපරාධ කියන්න බෑ පුතේ. ඔව්. කී කටුකමටම හැදිලා තියෙනවා. අම්මා පල්ල කියන එක අහනවා. ඒක නෙමෙයි රත්තරන් අයියේ. එහෙනම් අද මේ රජෙක් වගේ හිටියට එහෙනම් හෙට ඉඳන් තමයි වැඩේ බලා ගන්න වෙන්නේ. අනේ අම්මේ යකෝ. හැබැයි ඔළුව වඩනවා ජනජනම අමාරුවේ වැටිලා තියෙන පාටයි. යකෝ මේක අමාරුයි වෙලා නෑ බල ඔය කසාද බැඳලා. ඉතින් කසාද බඳිනවා කියන්න පුතේ අමාරුව වැටෙනවා වගේනේ. යකෝ කසාද බැඳලා අමාරු වෙනවා නේ යකෝ. ගාන පුතේ මංගල ඡායාරූපේ. හැබැයි පුතේ ඒ කාලේ ඉඳන් කොල්ලගේ කැමැත්ත තිබ්බේ කොල්ලෝ එක්කම ඉන්නලු. අනේ අම්මේ නම්බර 1යි. නම්බර 1ට පුතේ බඩු කෑල්ල සිටුණා. එහෙනම් එහෙනම් මේ යෝජ වෙවුලනවා. ඒ නිර්භීත වැඩි කමට. හැබැයි හෙට ඉඳන් ඔක ඇරිලායි. ඇරිලා. කාට මේ කසාද බඳපු පළවෙනි දවසට පොඩ්ඩක් වෙවිලියගෙන යන ගතියක් තියෙනවලු. ඔව්. පස්සෙන් පහුව හරියනවලු. හරියනවලු. නේද අම්මා? එහෙනම් ඒක නෙමෙයි රත්තරන් අයියේ. එහෙනම් මෙයාට මේ ඉස්කෝලේ යන කාලේ ඉඳන් පන්තියට කෙල්ලෝ හිටියලු. ඔව්. අපරාධ කියන්න බෑ පුතේ අර කොට්ටෝරුවක් එහෙල ගහට කොටනවා වගේ. ඔව්. මේ මෙයාට අහු වුණා කියනවනේ. මෙයාට අහු වෙලා. අම්මා ගෙලවුණා කොටලා. මේ මෙයා මෙහෙම කවියක් කියනවා. එහෙනම් මොකද්ද? මං කියන්නේ. හාලු. ඔන්න එනම් කිව්වා. නන්දගේ හිතේ මට කොහොම හරි දූ දෙන්න. එතකොට මාමගේ හිතේ මං මර වැඩ ගන්නට. නන්දගේ හිතේ හොරාට පැනලා යන්න. හරි හොඳයි. මගේ හිතේ දෙන්නම කෙල්ලගෙන යන්නලු. මාමානි ගහයකෝ ගැත්තෙන්. ඔන්න පුතේ කොල්ලගේ හිතේ තියෙන බඩු කෑල්ල කොහොමද? ඔය කොහෙද? ඔන්න පුතේ ගහනවා නම් මංගල ඡායාරූපේ. නම්බර 1යි. නම්බර 1ට සෙට් වුණා නේද? ඔව්. මෙයා මාර කතාවක් කියනවා නයි මට. මොකද කියන්නේ? රත්තරන් අයි මෙහෙම කතාවක් මට කියනවා. මොකද කියන්නේ? දැන් නම් චුට්ටක් පරක්කු වැඩිලු.
උදේ පාන්දර ආවනම් මොකක් හරි කරකට තිබ්බලු. අපරාධයකෝ. ඒ පාට මේ කියනවා. ආහා. මේ යකාට වැඩිය මේ යකා හොඳයි කියලා කියන්නේ. අනේ අම්මේ යකාට වඩා මේ යකා හොඳයි කියනවාද? හැබැයි පුතේ ඔව්. නංගිගේ චුට්ටක් වැරදි තියෙනවලු. මොනවද තියෙන වැරදි? හදාගන්න පුළුවන් ඒවලු. මොනවද තියෙන වැරදි? මේ ඇයිට චුට්ටක් තරහ යනවලු. තරහ යනවලු. තරහ ගියාට පස්සේ ගෙදර තියෙන වඩු මුට්ටු ඔක්කොම පොළේ ගහනවා. අනේ අම්මේ නා. ඔව් ඔව්. හැබැයි පුතේ දෙන්නටම මහල්ලෝ කතා කරලා හදාගන්න පුළුවන් වැඩි තමයි. ඔව්. හැබැයි කොල්ල ජන තමයි අමාරුව වැටෙන්නේ. එහෙනම්. ආහා. එහෙනම්. ඒක නෙමෙයි පුතේ. ඔව්. රත්තරන් අයියේ. චූන් වෙලා යන වෙලාවේ එහෙනම් දාමුට තව නිකන් චූන් කෑල්ලා. එහෙනම් බලමු බලන්න ජෝ. දෙමුට මේ පාර නිකන් රම්බුටන් විශ්ෙන් එක. එහෙනම් ගහමු බලන්න. ආදර සුදෝ ඔබ සිහි වෙන වෙලාවට ආහා නෙටින් හැලෙනවා මාගේ කඳුළු කැට. ආදර පෙම් කරුවාට ඔබ මගේ මුකුළුවට ආහා සලුවක් ගෙනවා ආසී සලන්. අනේ අම්මේ. දන්නේ මැද්දුව නම්බර එකට මගේ චූන් එක නැගලා යනවා. අනේ අම්මේ ඔව්. බුඩේ වැඩේ. ඔන්න බුඩේ නිය මොට්ටකට ආවා. අම්බෝ හිමින් කාපන් කෙල්ලේ හිරවෙයි. ආහා. හන්දෑයාමේ හිරු බැස යන වෙලාවට ආහා. නිකටට අදදියම් බර කල්පනාවක ආහා. ඉන්නා විටදි තනියම හුදකලාවක ඕයි නංගි එන්නද ගෙදර කවුරුන් නැති වෙලාවක. අනේ අම්මේ යකෝ මෙහෙට ගුටි ගන්න ගියා සභාව මැද්දට. ඒක හරියන්නේ නැහැ පුතේ. නෑ මෙහෙට ආවනම් හරි. තව පොට්ටකට යමු. ඔව්. එතන ඉන්න නංගිලා ටික මාව වදා ගන්න බැරුව රණ්ඩු වෙනවා. අනේ අම්මේ නම්බර 1 නම්බර 1ටම සෙට්. මේ පැත්තට හුඟ දවසකින් ලස්සන කොල්ලෙක් ආවලු. අනේ අම්මේ ඔය ආහා. පුදියා බලන්න ඒක තමයි. ඒක හරියන්නේ නැහැ පුතේ. ආහා. එයා පොඩ කල්ලි කුත්තලා වැඩි. ආහා. අර එක්ස්පයර්ඩ්. නාමල් ඕන නම් නාගහ යටට වරෙන්. ආහා. වදමල් ඕන නම් වදගහ යටට වරෙන්. හරි. සබු මල් ඕන නම් සබු ගහ යටට වරෙන්. ආහා. මගේ නම ඕන නම් වැසිකිළියටම වරෙන්. අනේ අම්මේ නම්බර 1 ඒ පාරෙන් පුතේ නම්බර 1ටම බඩු කෑල්ල නගලා යනවා. අනේ අම්මේ ඔව්. නංගි මට කැමති. හැබැයි පුතේ කැමති වුණත් මේකම කරගත්ත හැකි. මේ එකම කරගත්තා කරකාර බැඳගත්ත හැකි. කෝටකේට නගලා ඔව්. අතපය ගැට ගහලා අතපය ගැට ගහලා නෙමෙයි යකෝ අතපය වක් කරලා. ඇත්තේ ආන් එක කරලා මොකෝ කියන්නේ කැමති. අනේ අම්මේ. හැබැයි ඔළුව වනනෝ. අපල කැමති නෑ. තත් තාඩ පැටියා තතගෙන කපුටු පැටියා තත් තාඩ පැටියා තතගෙන ඉරා පැටියා තාඩ පැටියා තාතගෙන මයින පැටියා තාඩ පැටියා තාතිගෙන රිනා පැටියා තාඩ පැටියා තතගෙන ඉබ්බා පැටියා ගෑනු ළමයි බලාගෙනයි මෙයයි හරිම සෙවල කොටියා. අනේ අම්මේ නම්බර 1. අම්මෝ මෙයාගේ තොම්බෙන් සෙවල වේදෙනවා. අනේ අම්මේ ඔව් එච්චර තොඹ රත්තරන් අයියේ කොහොම තොම් පළල්ලුනේ? ඔයා දන්නවද වැඩක්? මොකද උනේ? ඉස්සර මගේ තොම්බ මෙච්චර පළල් නෑනේ. එහෙනම් මොකද උනේ? අපරාධ කියන්න බෑ පුතේ බීටි කෑල්ලක් ගහ ගන්න බැරුව තිබ්බ තොඹු කෑල්ල. එහෙනම් දවසක් දාපහන්දර යාමේ හොරා කන්න ගිහිල්ලා ඔව් බුදු අම්මේ ගෙදර එක්කෙනාට අහුවිලා ගෙදර එක්කෙනා තොම්බ ඇතුල් ඕනේ ලීග් ගලේ. අනේ අම්මේ අපරාධ කියන්න බෑ පුතේ ගෙදර එක්කෙනාට පිසිටින මගේ තොම්බ පළල්ල. ආහා නම්බර 1යි. රත්තරන් අයියේ රත්තරන් මල්ලේ එහෙම නෙවෙයි කියනවා. එහෙනම් මේ පත්තින් දෙයි හාමුදුරන්ගේ සලුව ගෙනවා කියනවා නේද? එහෙනම් මේ අද දින යුගදියට පායතවවු. එහෙනම් මේ ආදරණීය යුවලටත් යුවලගේ සියලුම ඇස්සහ දෝෂ කටවහ දෝෂ හෝවා දෝෂ. එහෙනම් සියලුම දෝෂාන්ධකාරයන් දුරින් දුරු කරගෙන යන්නටත් එහෙනම් හැදූ වැඩූ දෙමව්පියන්ටත් එහෙනම් හවේ සිටින ලොකු කුඩා බාල මහලු
එහෙනම් යව්වනියෝ. අනේ අම්මේ කියද හැඩ ටික යකෝ. අනේ පුතේ එකට දාලා කොහොමද ලයිට් ටික ඕෆ් කරන්නේ? අනේ අම්මේ ලයිට් ටික ඕෆ් කරලා. නියම එක නම්බර 1ට තියෙනවා පුතේ. අව් අවරාදි කියන්න බෑ. එහෙනම් එනේ රත්තරන් අයියේ. ඔව් ලොකු කුඩා බාලමහලු. ඔව් සියලුම දෙනාට එහෙනම් සෙත් සාන්තියක් කියාගෙන එහෙනම් සෙත් කියවන කියාගෙන එහෙනම් සලුවෙන් ආවඩාගෙන පෙරත් මේ 5000 පවතින බුද්ධ ශාසනේ අනුහසින්දා අකල් මරණද පැමිණේ ගහදොස් දෙපෙට බතුලෙන් දොස වදින්න හිතන්නලල බැවදේ නයන සවන්නාස මුකනිකටය ගෙලත් දෙවුර දෑන් දෙකේ දෙපිටි අල්ල දන උදරය ඉඟත් කටිය වටර දෙදන කෙන්ද පොලට වතුල් දෙපය සුගත් අනින් හැම පිරිපත පය දසගිල්ලෙන් දොරවිය හිතට සරණයිසේ වර දෙවි සරණයි කඳට සරණ කඳ කුඹරිදු සරණයි දෙපයට විහිකත දෙවියන් සරණයි යුවතිපතිනි හට සමදෙවි සරණයි දෙනානෙන් ආන දෙනගල දෙනගදිනෝ සාඩේලා නැඩෙන හනදෙන දෙනගදිනෝ ආවඩායි බොහෝ